ලොවටම පිළිලයක් වෙලා ඉන්න ISIS ත්‍රස්තවාදීන්ගේ රුදුරු ක්‍රියාවන් හමුවේ මේ වෙනකොට විශාල පිරිසක් සිය ජීවිතවලින් වන්දි ගෙවලා. ඒ වගේම දහස් ගණනක් තවමත් ඔවුන්ගේ කරදර හිරිහැර මැද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ජීවත් වෙනවා. ඔවුන් සිදු කරන මිලෙච්ච ක්‍රියාවන් නිසාම හිරිහැරයට හා සෝචනීය සිදුවීමකට මුහුණ දීමට සිදු වුණු මවක් පිළිබඳව අපිට වාර්තා වෙනවා. ISIS ත්‍රස්තයින්ගේ ග්‍රහණයේ ඉන්න තමන්ගේ පුතාව නිදහස් කරගන්නට මේ කියන අම්මා ඔවුන්ගේ කඳ උරට ගිහිල්ලා තියෙනවා. එහිදී මේ අම්මව මහත් හරසරින් පිළි අරගෙන ඇයට ඉඳගන්න ආසනයකුත් පනවලා දීලා. ඊට පස්සේ ආහාර අවශ්‍යද කියලා අහලා බොන්න වතුරක් දීලා පිසු මස් හා බත් ලබා දීලා තියෙනවා. ඇය තමන්ගේ පුතාව ඔවුන්ගෙන් ඉල්ලුවත් ඊට කලින් ආහාර ගන්නා ලෙස ඇයට ආරාධනා කරලා. කාලා ඉවර වෙච්ච අම්මා නැවතත් ඇගේ පුතා ඉල්ලලා. එවිට මිලෙච්ච ISIS ත්‍රස්තයින් මහා හඬින් hina වෙලා. ඔවුන් ඉතා කාරුණිකයයි සිතා මේ මව විසින් ආහාර ලබා ගත්තත් ත්‍රස්තවාදීන් පස්සේ කියලා තියෙන්නේ එම ආහාරවල අඩංගු මස්වල ඇත්තේ ඇගේ පුතාගේ ශරීර කොටස්